ගහන කෙනෙක්ට බිත්තර සුද්ධ කරන්න දුන්නා. Oh my god. Hello, welcome back to my YouTube channel. අපි යන ගමන් ඉන්නේ අපේ ගෙදර. පිසුරු කැෆේ and restaurant. ඉතින් මේ තමයි ඔන්න චූටිම තැනක ඉඳලා අපේ අක්කයි අයියයි තවත් අඩියක් ඉස්සරහට තියපු දවස. ඉතින් ඒ දෙන්නගේ හිතේ තිබුණ ලොකු හීනයක් තමයි මේ ඉෂ්ට කරගන්න යන්නේ. ඉතින් අපි දිගටම වීඩියෝ එක බලමු. Hi again. Hi again. Hi again. Hi again. Hey. Hi again. Hi. Ayandara pasti ikan bayar dia. එන්නම රෑ වෙන්නත් ගත්ත නිසා ඉතින් අපි කට්ටියම එකතු වෙලා ඉක්මනින්ම වැඩ ටික ඉවර කරගන්න තමයි මේ හදන්නේ. Oh my god. Hi. Say hi. හොඳේ. වෙලාව ඇවිල්ලා 12ට 10යි. තාම අපි වැඩ. අවසානයේ ඔන්න ඔහොම තමයි. ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අපි කට්ටියම ඉතින් ගෙදර ගියා. කැෆේ එකේ ඕපනින් එක තිබුණේ ඉතින් උදේ 11 දවල් 12 අතර කාලයේදී. ඒ නිසා ඉතින් උදේ හැමෝම වගේ ගොඩක් බිසි වෙලා ඉඳියේ. ඉතින් මම එලකිරි ඕන කරන්න ගත්තා හැමෝටම බොන්න. බීගෙන යනවා මොනවද? සුබ මොහොතින් කැවිලි සෑදීමටයි යන්නේ. කැවුම් හදනවා. අම්මගේ කොණ්ඩ කැවුම්. මේ තියන්නේ. ටන්ටටන්. Hi Anna. Hi. Hi. පෑඩ් ගහන කෙනෙක්ට බිත්තර සුද්ධ කරන්න දුන්නා. වැඩ නේද මල්ලි? Biar dia tahu karakter. Iya bener. Di liter paling muna balan gitu ya. ඔය ඉතින් පේනවනේ මෙයාවත් ඉතින් අමතක කරේ නැහැ. අපි කට්ටියම ගෙදරින් කැෆේ එකට යන නිසා අපි මෙයාට ඉතින් කන්න බොන්න දීලා තමයි ගියේ.
1 hour later. ඔන්න ඉතින් සුබ මොහොත උදා වුණා. අපි ඉතින් නැකතට කිරි උතුරවලා බුදුන් වැඳලා වැඩ ටික ඉතින් සුපුරුදු විදියට සුබවාදීව ඔන්න පටන් ගත්තා. කිරි උතුරන්න යන්නේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. ඉතින් අපිට තිබුණේ කෑම මේසේ හදන්න. මොකද ඊළඟ නැකත තිබුණේ ගනුදෙනු කරන්න. එහෙම නැත්තම් කැෆේ එක අලේ කරන්න. ඉතින් හැම සුබ වැඩේදීම මුල් තැන දෙන්නේ අපේ කිරි මාමා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ සැරෙත් අපේ ඉසුරු කැෆේ ඇන් රෙස්ටුරන්ට් අපේ අක්කලගේ කැෆේ එකට ඔන්න ආරාධිත අමුත්ත විදියට ගනුදෙනු කරන්න අපි එන්න කිව්වේ අපේ කිරි මාමට. ඔයාලා දන්නවද අපේ අක්කා හෂිනි අයියා තිවංක. එතකොට කවුද මේ ඉසුරු? ඒ තමයි අපි ඔක්කොටම ඉඳපු එකම මල්ලි. එයා 2020 දී ඇක්සිඩන්ට් එකකින් අපිව දාලා ගියා. ඉතින් ඒ නිසා ඔන්න අයියාගේ අදහසක් මත තමයි කැෆේ එකට අපේ මල්ලිගේ නම දාලා තිබුණේ. ඉසුරු කැෆේ ඇන් රෙස්ටුරන්ට් කියලා. ඉතින් ඔයාලට කැවිලි වර්ග, ෂෝටිස් වර්ග, උදේට දවල්ට රයිස් ඇන්ඩ් කරි, වයිට් වර්ග, ටී, ප්ලේන් ටී, කොෆි, ඒ වගේම තමයි රෑට අපේ අයියා තිවංක චෙෆ්ගේ ෆ්‍රයිඩ් රයිස් එහෙමත් ගන්න පුළුවන්. මට හිතෙන දෙයක් තමයි අපි හොඳ ජොබ් එකක් කරත් අපි හොඳ සැලරි එකක් ගත්තත් තමන්ගෙම කියලා බිස්නස් එකක් කරනවා කියන්නේ එයා ජීවිතේ දිනලා ඉවරයි. ඉතින් ඔයා ගන්න ආදායම ලොකු එකක් නොවෙන්න පුළුවන්. හැබැයි අපි අපේම බිස්නස් එකක් කරලා ගන්න එක රුපියලද ඒක ගොඩාක් අපේ ජීවිතයට වටිනවා. ඒ වගේම තමයි එහෙම එනවා කියන්නේ රුපියලක් හරි අපේ අතට එනවා කියන්නේ අපේම බිස්නස් එකකින් අපි ජීවිතේ දිනලා ඉවරයි.
ඉතින් අපේ අක්කා අයියලා ඔන්න පිටත් වෙන්න තමයි සූදානම් වුනේ. ඒත් එක්කම මේ ඉන්නේ නම් ඉතින් අපේ අයියාගේ ගමේ ගජ මිතුරු ටික. මේ ඉන්නේත් අපේ ඩේලි කස්ටමර් කෙනෙක්. ඔන්න ඉතින් පළවෙනිම දවස අපේ ඕපනින් එකේ අවසානයට එන්නයි හදන්නේ. Hi guys, මොනවම තමයි අපේ අක්කාගේ අයියාගේ ඉසුරු කැෆේ ඇන්ඩ් රෙස්ටෝරන්ට් අද කඩේ ඕපනින් එක උනේ. ඉතින් ඕගොල්ලත් ගාල්ලාවට පොත්තල පැත්තේ බත් දෙකක් පැත්තේ එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම එන්න අපේ ඉසුරු. මෙන්න මම ඔයාලට පෙන්නන්නම්. එක්කෙනා ගාන කියනෝනේ අපිට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. Thank you. මේ තමයි ඉතින් අපේ රෙස්ටෝරන්ට් එකේ අයිතිකාර මහත්තයා. ඉතින් ඔයාට අද මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ලොකු හිණයක් තිබ්බා. අද ඒක හැබෑ වුණා. අද දවස් අපි ඉතුරුට ආවොත් වැඩේ කරනවා. මම උදව් කරා. ඔයාලත් උදව් කරා. ගොඩක් හැමෝටම ස්තුතියි. එහෙනම් ඕගොල්ලෝ මේ යවට එනවා නම් ගාල්ල පොද්දලවට එනවා නම් අනිවාර්යයෙන් එකක් බීලා කැම ටිකක් කාලා යන්න.